අපි කොටුවට ආවා. අපි දැන් යන්න ඕනේ ටිකට් ගන්න. බෙලියත් යන ට්‍රේන් එකට තමයි අපි නගින්න ඕනේ. උණවටුරෙන් බහින්න ඕනේ. උණවටුරට දෙකක්. 240යි උණවටුරට ට්‍රේන් එක තියෙන ප්ලැට්ෆෝම් එක හොයාගන්න බෑ නම් මෙන්න මෙතනින් තමයි මේ ට්‍රේන් එකයි ප්ලැට්ෆෝම් එකයි බලා ගන්න. ඉන්නේ ප්ලැට්ෆෝම් එක පහක් තිරවලින් තියෙන පහ. වෙලාව කිව්වොත් වෙලාව 6:19. වෙන ට්‍රේන් වල එකකට සෙනගෙන එනවට බෙලියත් ට්‍රේන් එකේ සෙනග. ඔක තමයි ක්ලාස්. ගයිස් Google කට යන්නේ. ගයිස් ට්‍රේන් එක එනවා. Guys, අපි ඉන්නේ දැන් ගාල්ලේ. Guys, අපි උණවටුරට ආවා. උණවටුරෙන් බැස්ස අපි දැන් ඊළඟට යන්න ඕනේ. දලවැල්ල බීච් එකට. ඒ කියන්නේ උණවටුර දලවැල්ල බීච් එකේ තමයි අපිට කැස්බෑව බලන්න පුළුවන්. අපි යමු බලන්නනේ. අපි මෙයාව අහුලා ගත්තේ guys හික් අඩුවේ. දිලුව පේනවා. පේනවා ඒක වීඩියෝ එක දාපුව හොඳට පේනවා. ඒක ඇල්ලක් දැන් වීඩියෝ එකට වැටෙනවා. පේන්නේ නැහැ නේද කියලා. පේන්නේ නැහැ නේද කියලා. කොහෙද විචේ? ඔය බස් එකේ guys අපි ගිහිල්ලා බහින්න ඕනේ දලවැල්ල බීච් එක. ආ guys අපි උණවටුන ස්ටේෂන් එකෙන් බැහැලා එතන උණවටුන ස්ටේෂන් එක පිටුපස්සේ මේ පාරෙන් ආවට පස්සේ ප්‍රධාන පාරට වැටෙනවා. හරිද? අතුරු පාරකින් එන්න තියෙන්නේ. ඊට පස්සේ එතනින් තියෙනවා හබරදුව ගාල්ල කියලා බස්. හරිද? හබරදුව ගාල් බස් එක නැගලා විජය බීච් හරි විජය බීච් කියනවා. හරි විජය බීච් එක ගාවින් බස් ගන්න ගිහම එයාලා එතනින් බස් කරනවා. ඕ දැල්ලක ඩයවුස් කෙනෙක් අය. ඕයි. අනවසර ඇතුල් වීමක්. ගයිස් අපිට පාරෙන් ඇවිල්ලා බීච් එකට යන්න තැනක් නෑ. අපි ඊට පස්සේ මෙන්න මේ ඇතුලේ තියෙන හොටෙල් එකක් තියෙන මේ හොටෙල් එකක් මැද්දෙන් තමයි අපි දැන් මෙතනින් බීච් එකට යන්න යන්නේ. කැස්බෑව හිටියේ නැත්තම් තමයි හොඳ වැඩේ වෙන්නේ ගයිස්. මේ කැස්බෑවෙක් ළමයි. මේ කෑල්ලම කැස්බෑව ඉන්නවා 8ක් 10ක් විතර. අපි බලමු ගිහිල්ලා වතුරට බහිමු. කැස්බෑව අපිට බලන්න පුළුවන්. කන්න මේ උඩට එන්න බෑ. කාලා තියෙන්නේ ඔව්. ඒක තමයි. මුත් නෑ. ආයි මුත් නැති කියලා ඉතින්. ඌ අල්ලනවා. ඒ අතත් කන. ඕ වෙන්න කද්දෝ. මුක්ක. ඔඩු. එන්න මේවා ගලවලා දෙන්න ඕනේ යාලට. යාලා කනවා ඒවා. මේ මුහුදු පැලෑටි වගේ ඇත්තියේ. කියන්න ගයිස් මෙතන කැස්බෑවෝ ඉන්නවා. මෙතන 1යි 2යි 3යි 4යි 5යි
ඔව් පායි 2යි 7ක් ඉන්නවා. ගයිස් අපි නාගත්තා. රුපියල් 250ක් දීලා නාගත්තේ ගයිස්. අපේ නම් ළමයි උණ වටුනට සමු දෙන්නයි යන්නේ. අපි එනම් ආපහු යන් උත්තර ප්‍රධාන පාරට. අපි ළමයි උණ වටුවේ ඉඳලා දැන් ආය ආවා මිරිස්සට. මිරිස්සේ තියෙනවා කොකොනට් ට්‍රී හිල්. ඒ කියන්නේ එතෙන්ට වෙලා සන්සෙට් එක බලන්න පුළුවන්. මහා ලස්සන සන්සෙට් එක. අපි ටයිම් එක බැලුවා 6:18ට විතර වගේ තමයි සන්සෙට් එක තියෙන්නේ. දැන් වෙලාව 4:06යි. අපිට පැය 2ක් විතර වගේ ඊතර ඉන්න. අපි එතනට ගිහිල්ලා බලමු. ඉතින් එතන ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ එතන. මාරම ලස්සනයි. මම ඔයාලට පෙන්නන්න. වා. මාර ලස්සනයි ළමයි එතන. ඉන්න ළමයි view එක මෙහි හොඳයි හරිද නේ කොහොම හොඳයි නේ කල් වෙනවා නේ දැන් එහෙම ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ ටයිම් එකට මේ තියෙන්නේ උනාට අපිට සන්සෙට් එක බලන්න වෙන්නේ නැති සීන් එකක් තියෙන. ඒ කියන්නේ මේ පත වලාකුලක් ඇවිල්ලා වැහිලා තියෙන. මෙන්න මේ කැලේම මේ දිගටම තියෙන්නේ වලාකුළු. මේ පැත්තෙත් වලාකුළු තියෙන්නේ. මේ වලාකුළු අයින් වුණොත් තමයි සන්සෙට් එක පේන්නේ. මම හිතන්නේ අපේ අද වෙලාව තමයි අපිට සන්සෙට් එක බලා ගන්න වෙන්නේ නැත. අපි යනවා යමයි යන්න හදන්නේ. ඉතින් දැන් අපි ගිහිල්ලා මෙතනින් බස් එක කරන නගින්න ඕනේ කතරගම කොළඹද? කතරගම කොළඹ බස් එක කරන ගල්ලම අපිට යන්න ඕනේ. අපි එන යමු අයිතින් මෙතෙන්ට සමු දෙන්න වෙනවා. දැන් අපි මෙතන හිටියා කියලා තේරුමක් නැහැ. අපි එන යමු. සුපිරි මාදල් ඈ කැස්ටේව් තමයි සුපිරි මාතල්ල හැදුන්නේ. එහෙනම් ගයිස් අපි යමු බලන්න.